Hi ළමයි කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා මේ බලන්න එපා මොකද්ද මේ උදේ පාන්දර කඩා පාත් වෙච්ච ගමන් කෑමක් හදන්න කියලා මම ඇත්තට වීඩියෝ කෑල්ලක් ගත්තා ඒක මම මේ වීඩියෝ බටන් එක ඔබලා නෙමෙයි අරන් තියෙන්නේ. ඉතින් මම මේ උදෑසන නැගිටලා අපේ හස්බන්ඩ් වැඩට ගෙනියන්නේ කෑම හදන. ඒ කියන්නේ උදෑසන ආහාරය සාධන ආකාරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේ මගේ දීමේ දක්ෂතාව පෙන්වන එක නෙමෙයි ළමයි කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා සතුටින් සමගින් සාමයෙන් ඉන්නවද? මම නම් සතුටින් සමගින් සාමයෙන් ඉන්නවා. ඉතින් මම මේ උදේ නැගිටලා මම කලින් කිව්වා වගේ හස්බන්ඩ් කෑම හදන මම මේ රැප් එකක් හදන්න මම ලේසි කෑම හදන්නේ උදේට. ඇත්තටම මම ආපු කෑම හදන්නේ නැහැ. මොකද මේ මටත් කම්මැලිනේ උදේ පාන්දර නැගිටලා ගොඩක් වැඩ කරන්න. ඉතින් ඇත්තටම සමා වෙන්න මම මේ ගොඩ කාලෙකින් vlogs ගෙනාවේ නැහැ. මොකද මේ මම vlogs හදන්න යනකොට මට ඇත්තටම අමතක වෙනවා මේ ඉතුරු මේ වීඩියෝ කැලි ගන්න. ඉතින් මම මේවා දාලා තමයි මේ හදන්න කියලා ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් මම සෝස් ගොඩක් දානවා. මේක ඇත්තටම chicken and egg wrap එකක්. මේ මම අපේ හස්බන්ඩ් වැඩට යනකොට හැමදාම වගේ හදලා දෙන්නේ මේක තමයි. මම මේ wrap එක හෙට මෙහෙට කරනකොට මට හිතෙන්නේ ඇත්තටම මම මේ අතරම ප්‍රොෆෙෂනල් මේ ෂෙෆ් කෙනෙක් වගේ ගතියක් මටත් මේ ගින්දර අල්ලන්න පුළුවන් වගේ ගත්තා මට ඇත්තටම හිතෙන්නේ. ඉතින් කොහොම හරි මේක මේ හදලා ඉවර වෙලා අපේ හස්බන්ඩ් කෝපිත් එක්ක හරි මොනවත් එක්ක හරි ඉතින් දෙනවා මේක. ඉතින් ළමයි මම මේක හදලා ඉවර වුණාට පස්සේ ඇත්තටම මේ ඊට පස්සේ මම ආයෙ නිදාගෙන ඊට පස්සේ ආයෙ මම නැගිටිනවා. මට දවසේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මම මේ නිදාගෙන ආයෙ නැගිටලා තමයි මගේ මූණ මෙහෙම තියෙන්නේ. අපි නම් තාමත් නිදිමතේ. ඉතින් මම මගේ යාළුවා දිල්කුෂ් එක්ක ප්ලෑන් එකක් හැදුවා අපි දෙන්නටම කිට්ටු වෙන්න. අපි දෙන්නගේ ප්ලෑන් එක තමයි කිට්ටු වෙන එක. ඒකේ මුල් අඩිතාලම තමයි මේ. මොනවා කරන්නද? කොණ්ඩේට අපි තෙල් ගන්නයි යන්නේ. ඉතින් මම මේ අතරම ලෑස්ති වෙන්නේ පොඩක් මගේ වෝකින් පෑඩ් එකේ ඇවිදින්න. මේ දවස්වල අතර මහත් වෙලා ඉන්නේ. ඒක නිසා මේ උපරිම උත්සාහයක් දැල්ලා කෙට්ටු වෙන්න ඕනේ. මේක මම ගත්තේ කෙමෙස්ට් එකෙන්. මේකේ රෝස්බෙරි විතරක් නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙනවා මේක මික්ස් කරලා තියෙන්නේ මේ කැස්ටර් ඔයිල් එකත් එක්ක. මේකේ රෝස්බෙරි විතරක් නෙමෙයි තියෙන්නේ. තාමලේදී මතයි මට හොඳටම මම හිතන්නේ මගේ hair care vlog එකේ තාම තියෙනවද කොහෙද YouTube වල ඔයාලා ඒක බලනවා නම් බලන්න. ඒකේ මම කැස්ටර් ඔයිල් විතරයි පාවිච්චි කරන්නේ. දැන් මට මේ කෙමිස්ට් එකක් හම්බුණා රෝස්මෙරි එකත්. ඉතින් මම ඒක නිසා ඒකත් ගන්නවා. මම ඉතින් මේ පොතරේටම ඉතින් මික්ස් කරලා තියෙන එක ලීසි නිසා. ඉතින් මේ මම ඉතින් ඕම ඔලුව ගන්න එක තමයි කරන්නේ. ඉතින් මම මොකද්ද කියන්නේ ගියා ඔයාලට මොකක්ද දන්නවද? මේ YouTube channel එකේ වගේම Facebook TikTok හැම එකෙම වගේ බැනලා කමෙන්ට් දාන අය තමයි මේ කතාව. ඉතින් ඔයාලා බැනලා කමෙන්ට් දාලා මම ඒකට රිප්ලයි කමෙන්ට් එකක් දැම්මම බලන්නකො මෙයා කියන කතාව මෙයා එකට බලන්න. අනේ මම ඔයාලට කියන්නේ එකම දෙයයි ඔයාලා ගල් ගහලා මල් බලාපොරොත්තු වෙනවා නම් මේ වැරදි channel එකක් වැරදි profile එකක් වැරදි පේජ් එකක්. මොකද ඔයාලා දාන කමෙන්ට් එක දාන මම රිප්ලයි කමෙන්ට් එක දාන්නේ. ඒක නිසා ඔයාලා නරක දෙයක් දාලා අනේ මට සමාව වෙන්න අනේ එහෙම කියන්න එපා වගේ දේවල් නම් බලාපොරොත්තු වෙන්න එපා ඇත්තටම මගේ. මොකද මම මගේ ඔරිජිනල් එකෙන්මයි මම රිප්ලයි කමෙන්ට් දාන්නේ. මම ෆේක් හදාගෙන ඇවිල්ලා කාටවත් බයින්නේ කරන්නේ එහෙම මොකුත් නැහැ. ඔයාලා මට මොකක් හරි දාලා තිබ්බොත් එහෙම මම ඉතින් මගේ ඔරිජිනල් එකෙන්ම ඒවට රිප්ලයි කරනවා. ඉතින් ආයෙ මතක් කරනවා ඔයාලට ගල් ගහලා මල් බලාපොරොත්තු වෙන්න නම් මේක වැරදි channel එකක්. ඉතින් ළමයි හොඳට තෙල් ගාලා ඔලුව මසාජ් කරලා ඊට පස්සේ ආච්චි අම්ම කෙනෙක් වගේ කොණ්ඩයක් බැඳගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මම මේ කටු ටික ඇත්තටම ෂීන් එකකින් ගත්ත $3යිද කොහෙද කටු 6ක් හම්බුණා ලොකු ඒවා ගොඩක් මට.
ඉතින් මේක තමයි මගේ වෝකින් පෑඩ් එක ළමයි අවාසනාවට මට රෝස් පාට එකක් තමයි හම්බුනේ. වෙන පාටක් තිබ්බේ නැහැ එදා අවైలබල්. ඉතින් මම ඕක පැය කමාරක් විතර මේ ඇවිදිනවා ඕකේ. ඉතින් මම මගේ කැමතිම ටීවී සීරීස් එක ටීවී එකේ දාලා ටීවී එක ඉස්සරහා ඉඳන් තමයි මේක ඇවිදින්නේ. එතකොට මට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මම මේ දවස්වල ආයෙ වැම්පයර් ඩයරිස් බලනවා. ඉතින් මම කැමති ඒකට ගොඩාක් ඒක දාලා බලනවා ඉතින්. ඉතින් මම මේ කෑම හදනවා මේ අපේ හස්බන්ඩ් රැට කන්න. මේ මම ඇත්තටම හිතුව රැට කන්නේ නැහැ කියලා. මොකද මම දැන් කෙට්ටු වෙන්නේ හිතාගෙන ඉන්න ළමයි. ඉතින් ඒක නිසා හස්බන්ඩ් විතරයි කෑම හදන්නේ. මේ මම පෙන්නන්නකෝ මොනවද හදන්නේ කියලා. මේ ඉතින් මම ලෑස්ති කරගත්ත බඩු ටික මේ අර කුණ්ඩ කට්ටක් මේ මම හදාන්නේ රතු වලයි දැල්ලෝ තෙල් දාලා මේ දැල්ලක තමයි අර අතන මම තියලා තියෙන්නේ. මේ ඒක මම තම්බන්නේ මේ කහයි ඔක්කොම ටික දාන එක තමයි මම පෙන්නන්නේ ඔයාලට. ඉතින් මෙන්න මේක තමයි පරිප්පුයි රතු වලයි දැල්ලෝ තෙල් දාලායි පරිප්පු එක මම ඇත්තටම කලින් හැදුවා මේ කලින් දවසේ රෑ. ඉතින් මේක තමයි අපේ හස්බන්ඩ් රෑට කන්නේ. මම මේක තමයි ඉතින් මේ හදන විදිය තමයි පෙන්නන්නේ ඇත්තටම. තව මොකක්ද දන්නවද ළමයි? මම එහෙම ඇත්තටම උයන්න කැමති කෙනෙක්වත් මේ අනේසරික් විදියට මම කැම වීඩියෝ ගන්න දන්න කෙනෙක්වත් නෙමෙයි. මොකද මම උයන්න කැමති නෑ ඇත්තටම. මේ මම උයන්න දන්නේ නැති නිසා මම කැමති නැහැ. මේ මං හිතන්නේ මටයි නංගිටයි ඒ කියන්නේ රිෂීටයි දෙන්නටම එහෙම ඉවීමේ හැකියාවක් නැහැ. හැබැයි නංගිට දැන් තියෙනවද මන් දන්නේ නැහැ. මට නම් ඇත්තටම කොච්චර කරත් නැහැ ඉවීමේ හැකියාවක්. ඉතින් මම මේ දැල්ලෝ තෙල් දාන එක තමයි මම පෙන්නන්නේ. මේ මම ඉතින් ලේසි විදියට ඉතින් ඔක්කොම එකට දාලා හදනවා. මම අපේ අම්මගෙන් දවසක් අහගත්ත කොහොමද හදන්නේ කියලා. ඇත්තටම මට මේ අමතකයි. ආයේ මම මේ වෙලාවට අපේ අම්මට කෝල් කරන්න බෑ. මොකද මේ උදේනේ. අපේ අම්මා නිදිනේ. නෑ මට උදේ නෙමේ. මට දවල් අපේ අම්මට ඉතින් කෝල් කරන්න බෑනේ. ඉතින් ඒක නිසා මම ඉතින් හිතලා මම මේ YouTube එකේ ඉන්න සමහරක් වෙලාවට බලලා හදනවා. ඒත් ඇත්තටම ළමයි මේ මට YouTube එකේ බලුවට මට ඒ මම හිතන රහ මට එන්නේ නැහැ. මං හිතන්නේ මම ඉතින් කෑම බීමට ඉතින් දාන ඒවා අඩු වෙන්න ඇති ඉතින්. ඒත් මං හිතන්නේ මට එහෙම කිසිම මේ cooking skill එකක් නැහැ මගේ ගාව. හැබැයි ඇත්තට මම ඊට පස්සේ ඕක පොඩ්ඩක් මේ රස බැලුවා. ඉතින් දැල්ලෝ කොහොමද රස නිසා දන්නේ මං ආස රසක් නේ ඉතින් දැල්ලෝ. හැබැයි ඒක රසයි ඇත්තටම. අපි නාලි ඉවරයි. දැන් අපි කුණ්ඩ වේල ගන්න ඕනේ. උඩට හොඳට ගන්නේ. ඊට පස්සේ මම මොයිස් රයිස් එකක් ගත්තා. දැන් මේක ඇත්තටම ඉවරයි. අලුත් එකක් මම ගාව තව තියෙනවා. මේක මට නදීජක් කළාමයි කිව්වේ මේක හොඳයි කියලා. මේක ඇත්තටම හොඳයි. මේ කිසිම අර මූණේ ග්‍රීසි ගතියක් එහෙම මොකුත් නැහැ. මේක ඇත්තටම හොඳයි. මම කන්නාඩිය තියෙන මේ පැත්තෙන් මේකයි කන්නාඩි පැත්තෙන් බලන්න නිසා මේ මම මට පහුගිය දවස් ටිකේ අසරික වෙලා හිටියා හොඳටම අසරික වෙලා හිටියා කියන්නේ මම දන්නයි මම
ඉරුවාරු දෙයක් නැත්තම් මිග්‍රේන් වලින් පිරෙන ළමෙක්. එතකොට මට දවස් ගාණක් එක දිගට මිග්‍රේන් තිබ්බා. මම ගොඩාක් පේන් කිලර්ස් බිව්වා. ඒව ප්‍රතිඵල තමයි දැන් අපිට මේ ළඟ මේ ලැබෙන්නේ. දැන් next step එක මේක මම මේ sunscreen මේක ගන්න මේ පාවිච්චි කරන්නේ everyday face tint එක. මේක මම ඇත්තටම පාවිච්චි කරන හේතුව මම කියනවා දැන් මේ මූණේ මාක්ස් එහෙම තියනවානේ මේක ගැව්වට පස්සේ මේක නිකන් මොකද්ද මේකප් කරන අය BB cream ගන්න අන්න ඒ වගේ මේකෙන් එතකොට මේ අපේ මූණේ මේවා ඔක්කොම එක විදිහට කියන්නේ uneven නැතිව even විදිහට පේනවා. මේ දවස්වල ඇත්තටම මේ පිටු ඉලක්ක එහෙම ලොකුවට පායන්නේ නැහැ. කැන්බරා වල ඉන්න අය දන්නවා. ඒත් මම මේක ගන්නේ නොගා බැරි නිසා. ඉතින් මේක මම හරියට ගාගෙන ඉන්නවා. හරි. ඒවා දැන් මගේ මූණේ මේ කලින් තිබ්බ වගේ අර ලොකුවට මේව පේන්නේ නැහනේ. තමයි කොණ්ඩේ මේවා කරන අය hair dryer එකක් use කරන අය ඔය මම මේක පාවිච්චි කරන්නේ. මම මේක TikTok එකෙන් දැකලා ගත්තේ. පේනවද මේක? අන්න මේක තමයි. මේ මම හිතන්නේ මේ ලෝකේ TikTok වලින් ඉන්ෆ්ලුවෙන්ස් වෙනවා නම් වැඩිපුර මේ ඉන්ෆ්ලුවෙන්ස් වෙන එකේනවා මම තමයි. මොකද කිව්වොත් මම දෙයක් දැක්කොත් මම මේක අනිවාර්යෙන් ගන්නවා. ඔයාලට මම මගේ මේ යට තියෙන මේව පෙන්නුවොත් එහෙම ලාජ් අරලා පෙන්නුවොත් එහෙම ඔයාලා පුදුම වෙයි. මම අරන් තියෙන ස්කින් කෙයාර් ගොඩටයි. හැබැයි ඒකක්වත් එහෙම මට වැඩ කරන්නේ නැහැ. මම ඉතින් දැක්කම ඔය බොරුවට ගන්නවා දන්නේ නැද්ද මේ මිනිස්සු ඉතින් කියන ඇත්ත වගේ බොරු කියන. ඉතින් මම එතකොට රැවටිලා ගන්නවා. මම ඉතින් ඇත්ත වගේ බොරු කියනවා. එතකොට ඉතින් මම මේ රැවටිලා ගන්නවා. හරි මේක වැඩිපුර ගන්න නැහැ. මොකද මේක ගැව්වොත් එහෙම කොණ්ඩේ තෙල් වෙලා වගේ පේනවා. මේක මම දැක්කේ TikTok එකේ තියෙනවා. TikTok එකේ ඒකේ තිබ්බේ මොකක්ද දන්නවද? කොණ්ඩේ ඉක්මනට ඒ කියන්නේ මේ අපි දැන් hair dry කරනකොට කොණ්ඩේ ඉක්මනට වේලෙනවා. ඒ වගේම heat damage එක අඩුයි කියලා තමයි පෙන්වන්නේ. හරිද? හැබැයි මම මේක දැන් පාවිච්චි දැන් ඕගොල්ලෝ මේ ගොඩක් සමාවෙන් මම හොඳට මෙම්බරිස් ආව මේ දැන් මේක පාවිච්චි කරාම ඔයාලා දැන් මේකේ චුට්ටේ වාචිය මම මෙච්චර පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඒත් මම හිතන්නේ කොණ්ඩේ වේල ගත්තා නම් හරි ඉක්මනට. මොකද මේ මේකට අඩු වෙන්නේ නැහැ. කොහොම හරි මිනිස්සු ඒකේ තිබ්බා මේක කොණ්ඩේ මේ ඩ්‍රයි වෙන එකත් ඉක්මනටම හංසු කරනවා කියලා. ඒ කියන්නේ ඉක්මනට කොණ්ඩේ වේලෙනවා කියලා. මට නම් එහෙම එකක් ඇත්තටම වෙලා නැහැ. අත්‍තරම හීට් එකෙන් වෙන ඩැමේජ් එක අඩුයිද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. මේ හැබැයි මම ඉතින් ඒක යූස් කරනවා ඉතින්. ගත්තානේ. ඒක ඇත්තටම මම $40 ගානක් 50 ගානක් දීලා ගත්තේ. එතකොට ඉතින් දන්නේ නැද්ද? අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවානේ. අනිත් ඒවා වගේ නෙමෙයිනේ. හරි මේක බලන අය මට ඉක්මනට මට කමෙන්ට් එකක් දාන්න ඔයාලා දන්නවා නම් ඉක්මනට කොණ්ඩේ වේල ගන්න පුළුවන් විදියක්. මොකද මම හිතන්නේ මම දවසේ පැය භාගයක් විතර නෑ පැය විනාඩි 20ක් විතර මගේ වැය කරනවා නෑවට පස්සේ කොණ්ඩේ වේල ගන්න.
පුදුම කට්ටක් දෙන්න මං කොණ්ඩේ වේල ගන්න. මට ඇත්තටම කියන්න මොකක් හරි ලේසි විදියක් තියෙනවා නම් hair dryer එකකින් කොණ්ඩේ වේල ගන්න පුළුවන්. කොණ්ඩේ හොඳටම ගැට ගැහිලා යන්නේ. අපි නාන්න කලින් කොණ්ඩේ තෙල් ගැහුවානේ. මේක මට පිංකියා කම එනකොට දීපු කනවා මම තාම පාවිච්චි කරා. අපේ කොණ්ඩේ කේස් කෑලි දෙකක් ගියා. ගැට කඩන් ගිහිල්ලා. ආයෙ කොණ්ඩේ දෙකේ වේගන් තමයි ගියා. කොණ්ඩේ වේල ගත්තා කොණ්ඩේට යා කට්ට ගන්න ඇත්තටම අවශ්‍යයි. මොනවා කරන්නද? හරි. දැන් කොණ්ඩේ වේල ගත්තා. දැන් අපිට වැඩට යන්න ලෑස්තියෙන් තමයි තියෙන්නේ. හැබැයි මං හිතන්නේ මට තව විනාඩි 40ක් විතර තියෙනවා වැඩට යන්න. මං කලින් කිව්වා වගේ මට තව විනාඩි 40ක් විතර තියෙනවා වැඩට යන්න. ඉතින් මං දැන් ඇඳුම දාගන්නේ නැහැ. මම ඇඳුම දාගත්තට පස්සේ මම ඔයාලට මගේ යුනිෆෝම් එක පෙන්නන්න. ගොඩක් අය මගේ යුනිෆෝම් එක දැකලා තියෙනවා දැන් තමයි. හරි. කමන්නේ. ගොඩාකම යුනිෆෝම් එක දැකලා තියෙනවා කලින්. ඒ ඉතින් අවුලක් නැහැ. මම ආයෙ පෙන්නන්නම්. දැන් කොණ්ඩේ ට්‍රේල ගත්තා. දැන් හොස්පිටල් එකේ ඉන්න තියෙන්නේ. හොස්පිටල් මට ස්කෑමක් ගෙනවා කිව්වා. ඒකත් කන ගමන් මම ඔයාලට පෙන්නන්නම් දවසේ මගේ ඉතුරු වැඩ කාරි ටික. මොකද මම වැඩ රාජකාරි ටික මම වැඩට ගියාට පස්සේ අද මම දන්න තරමින් මේ ලොන් වීකෙන්ඩ් එකක් නිසා එහෙම බිසි දවසක් නෙමෙයි අපි හොටෙල් එක. ඒත් මට අද ළමයෙක්ව ට්‍රේන් කරන් තියෙනවා. එයා නිසා පොඩ්ඩක් බිසි වෙයි. හැබැයි මම පුළුවන් වුණොත් වැඩ කරන්න යන වීඩියෝ එක එනවා. හරි මම තව ටිකකින් ආයෙ එනවා. තව ටිකකින් ආයෙ එනවා නෙමෙයි මම මේකෙම ඉතුරු කැල් මම යුනිෆෝම් එක දාලා පෙන්නන්නම්. දැන් ඉතින් ලෑස්ති අපි යන්න යුනිෆෝම් එක දාගන්න ඉතරයි තියෙන්නේ. හරි දැන් මේක යුනිෆෝම් එකේ එක කොටසක් කියන්නේ බ්ලේස් එක නැතුව තමයි මේක. හරිද? ඔයාලා මගේ ආවාදය පිළිගන්න. යුනිෆෝම් එක ඇඳලා ඇඳට වෙලා නිකන් ඉන්න එපා. ඒක යුනිෆෝම් එක පොඩි වෙනවා. හරි මම දැන් බ්ලේස් එකක් දාලා පෙන්නන්නම් කොහොමද කියලා. තාචුටිගේ හස්බන්ඩ් එනවා. එක්ටිකොට අපි වැඩට යන්න යන්නේ. මේක තමයි මගේ යුනිෆෝම් එක. මේ දෙන්නේ මගේ නම බැච් එකක් තියෙනවා. හොටෙල් එකේ බැච් එක දාන්න කප්පේ. ඒක පස්සේ දාන්න. පස්සේ මෙන්නන්න ඒක හරිද? කොහොමද මේක තමයි යුනිෆෝම් එක. මම මේ එළියට ගිහලා දාලා වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ නැදගත්ම නාරනේ. what මේ මගේ කී එක මම දන්න අය දන්නවා. මම හැම වෙලේම සාක්කුවේ දාගෙන යන දෙයක් තියෙනවා. මම මේක හැමදෙස්සම යුනිෆෝම් එකේ දාගෙන යනවා. මේක මම හැමදෙස්සම මේක කොහේ ගියත් හැමදෙස්සම මගේ ගාව තියෙන දෙයක්. දැන් මට මේ ඊයේ පෙරේදා හම්බුණා. මම ඊයේ පෙරේදා හම්බුණා මේ ඉන්දිය කඩේකට ගිහිල්ලා
මේ ඒගොල්ලෝගේ අර තියෙන සැරම මේ බාම් එක කියලා කිව්වේ මේක මම ගත්තා ඒ ගත්තේ ආයිඩෙක්ස් එකට ඇත්තටම සමානයි එහෙම ලොකු සරක් කියලා එකක් නෑ කොහමද ඒක ඉතින් ආයිඩෙක්ස් එක සරයි නෑ ඒක වලට සරයි ඉතින් මම ඉතින් ඔලු කැක්කුම් කාර්යයක් නිසා හැමදෙස්සෙම මම ඕවා ටික අරගෙන යනවා තව මොනවද මම මේ දවස් ටිකේ ඊට අමතරව අරන් යන්නේ එන්න මේක මොකද මට බෑග් එකක් නෑ මම වැඩට මේ හෑන්ඩ් බෑග් එකක් ඔය මුකුත් අරන් යන්නේ නැහැ ඉස්කෝලේ යනලා මේක ඔය වතුර බෝතලේ අතේ තියාගෙන යන්නේ මුත් මම වැඩ කරන්නේ 3 ඉඳන් 11 shift එක එතකොට මට එහෙම ගොඩක් දේවල් ගෙනියන්න දේවල් නැහැ මම හැමතිස්සෙම බිසි දවස්වල වැඩ කරන්නේ එතකොට කරන්න කියලා මට අමතර දෙයක්වත් නැහැ මම එහෙම අර මේකක් බඩුවයි මේකක් බඩුවයි කියලා එහෙම දේවල් අරගෙන යන කෙනෙක් නෙමෙයි ඒක නිසා මට ඒව දාගෙන යන්න උවමනාවකුත් නැහැ මට අවශ්‍ය මෙච්චරයි තව මගේ එයාපෝඩ්ස් දෙක මම දාගෙන යනවා එච්චර තමයි ඉතින් මේවා මම ගාන්නේ මේක මේ අපි අර ලංකාවේ මේ ගාන්නේ බබාලට සුව දෙන්න බොඩි ක්ලෝත් අන්න ඒ වගේ මෙහෙ තියෙන බබාලට ගන්න එක. මොකද මම ඔළුව කැක්කුම් කාර්යයක් නිසා මට බෑ ඔක්කොම තාත්තේ ඒව ගන්න. කොහොම හරි ඉතින් ඔය ටික තමයි මම නම් වැඩට අරන් යන්නේ. දැන් මම වැඩට අරන් යන්නේ කියන්න ඕන කියලා නෑ මම මතක නැහැ. කොහොම හරි. මම ඔය ටික තමයි අරගෙන යන්නේ. ඊට කොහොම හරි කමක් නැහැ. හරි අපි ටිකේ වැඩට යන්නේ. Mama mai karena dia mau buat begini kalau benar ini lagi begini. Ini karena dia hari belasan ini lah mai. Dengan dua lagi pengarangnya ni, macam sebut tadi, kita lagi phone ni kita ambil di sana, phone ni kita nak letak lagi, phone ni juga dah. Itu macam bag ni ada, macam bag yang gila mana bag ni, mama kali tu bagi mama lepas buku ni ada. ලංකාවේ ඉන්නකොට නම් අතන බෑග් එකක් ගෙනිච්චා. අරයි ඒක තිබ්බේ මගේ බාම් එකයි ඔය වගේ දේවල් පොකට් එකේ දාන්න බැරි දේවල් තමයි තිබ්බේ. හැබැයි දැන් මට පොත් හතරක් තියෙන නිසා මට ඉතින් ඔක්කොම දේවල් දාන්න පුළුවන්. ඒක නිසා මම බෑග් එක අරන් යන්නේ. බෑග් එක අරන් යනවා මම ඉස්කෝලේ අරන් යනවා වගේ බෑග් එක අරන් යනවා. මට හෑන්ඩ් බෑග් එකක් දාගෙන යන්න පුරුද්දකුත් නැහැ. මම හෑන්ඩ් බෑග් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මගේ වතුර බෝතලේ ආයෙ තමයි යන්නේ වැඩට. හල්සුන් පැමිණයි චිරින්නේ. මම vlog එකක් කරනවා ඔයා ඉන්න. මේක තමයි මගේ රසම රස කෑම එක අපේ හස්බන්ඩ් මට හදාගෙන ආව සීපුස් පැකට් එක. ඉතින් මම මේ කන්න හරි මාසයි අපේ හස්බන්ඩ් රසට හදන එයා ඉතින් මට ගෙනාවා. ඉතින් මම මේ ගෙනගේ මන් දෙනවා යුනිෆෝම් එකේ හලා ගන්න නැතුව කන්න. මම මේක ඉක්මනට කන්න ඕනේ. මොකද මම වැඩට ගිහපු ගමන් කන්න බෑනේ. අපි වැඩට ආවා. ඉතින් මං කලින් කිව්වා වගේ අද බිසි දවසක් නෙමෙයි මේක ලොන් වීකෙන්ඩ් එකක් නිසා. ඉතින් මං අර කලින් කිව්වා වගේ ළමෙක්ව ට්‍රේන් කරනවාද ඊට පස්සේ ඉතින් හොටෙල් එක ඉදිනදා වෙන ඉතින් රාජකාරි තමයි බුකින්ග්ස් අප්ඩේට් කරන්නයි ඔය එන කෝල්ස් වලට ආන්සර් කරන්නයි ගෙස්ට් චෙක්-ඉන් ඒවා ඉතින් තමයි සාමාන්‍යයෙන් ඉතින් වෙන්නේ. ඉතින් මේ මගේ හොඳ DM මට මේ තේ එකක් හදලා ගෙනල්ලා දුන්නා. ඉතින් මම මේ අතරම කෝප්පේ ලකුයි අතරම තේ එකත් හරිම රසයි. මම ඉතින් මේක මේ මොන කමං ඉතින් මේ පොඩයි ඉතින් චිට් චැට් එක දාගෙන හිටියා. ඉතින් මේ තියෙන්නේ මගේ දවසේ රාජකාරි වලින් වැදගත්ම රාජකාරියක් මේ අපි චූටි හඳහමිත් එක්ක කතා කරන එක. වැඩට ඇවිත් වොෂ්රූම් එකේ කන්නඩියෙන් වීඩියෝ එකක් ගත්තේ නැත්නම් දවස හරියන්නේ නැහැ නේ ළමයි. ඉතින් මම ඔයාලට කලිනුත් අපේ හොටෙල් එක පෙන්නලා දිනවා. ඉතින් මිනිස්සු ආවෙලා ගොඩක්ම බලන්නේ මේ හොටෙල් එක හදලා තියෙන විදිහ දිහා. මොකද මේ ඒක අමුතුයි කියලා ඉතින් එයාලා මේ හරි ආසාවෙන් බලනවා. ඉතින් මම ඒක ඔයාලටත් පෙන්නුවා. අපි ගෙදර ආව පිස්සෙක් වගේ දැන්
දවසේ වැඩ රාජකාරි ටික ඉවරයි. අපි දැන් ඇඟ හොදලා ෂෝයි සූට් දාලා ඉන්නේ. දැන් අලුත් පිපලයක් ඇවිල්ලා. දැන් අපි හරිත් එක ඕපන් කරලා මම මේක තමයි දාට ගහන්නේ. ඉතින් මේක ගාලා පිම්පල් පැච් එකක් ගාගන්න ඕනේ. ඉතින් බලන්න මේක තමයි ගාන්නේ. ආපාරක් කිව්වා. මේක අලුතෙන් ඕපන් කරනකොට ළමයි මතක් කරලා ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේක හොඳට මෙහෙම පොඩි කරන්න ඕනේ. මොකද මේක ඇතුලේ තර්මල් වෝටර් තියෙනවා. එතකොට ඒක අපරාධයක් වෙනවා අපි මෙහෙම හොඳට මේ පොඩි කරලා මික්ස් කරේ නැත්තම්. මට ඒක තමයි වෙන්නේ. මට ඒක අමතකුණා අතර. දැන් වතුර ඉන්නේ නැහැ නැත්නම් වතුර වගේ වෙනවා. මොනියක් වගේ වුණානේ. ඔයා එනවද මගේ vlog එකට? එහෙනම් එච්චරයි. මම මේකෙන් ඩබල් චේන්ජ් කරනවා මේක ඉවරයි. ඒක ඉවර වුණාට අපේ හස්බන්ඩ් මේ ළඟදී මං යන මේ TikTok එකට දාලා තිබ්බා. ඒ මං තමයි දැනම් මම මෙයා වගේ ඥානක තමයි වගේ මොකක්ද කියන්නේ. හරි එහෙනම් අපි අලුත් vlog එකක් ආවතාව නැත්නම් ආවේ නැහැ. මේ අලුත් vlog එකක් කරොත් කරා නැත්නම් නැහැ. කලින් කිව්වා වගේම මෙහෙම ළමයි ඉතින් පොඩ්ඩක් අමතක වෙනවා. ඇත්තටම අමතක වෙනවනේ. මම වීඩියෝස් ගොඩක් ගන්නවා vlogs කරන්න කියලා. ඊට පස්සේ මට ඊටු ටික ඇත්තටම වීඩියෝ කරන්න අමතක වෙනවා. ඒ නිසා මේ අලුත් වීඩියෝ එකක් ආවා. එහෙනම් ආයෙත් අලුත් vlog එකක් එනකොට හම්බ වෙමු. නැත්තම් Instagram, Facebook ඉන්නවා මම. ඒ වල නම් ස්ටෝරිස් දානවා. පෝස්ට් නම් දාන්නේ නැහැ. ඒ වගේ ගිහින් හම්බ. එහෙනම් ගිහින් එන්නම්. බයි. සතුටින් සමගියෙන් සාමයෙන් ඉන්න.